රන් බිස්කට් ලංකාවට රේගු සහනේ යටතේ ගේන්න පුළුවන්. මේ දිනවල ලංකාවේ රන් මිල කීයද? කතා කරමු ලංකාවේ දිනපොතෙන් ඒ ගැන. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සුපුරුදු පරිදි ලංකාවේ දිනපතත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදේශ ඔබ සියලුම දෙනාට. ඇත්තටම රත්තරන් බිස්කට් ලංකාවට ගේන්න ඔබට බදු සහනේ යටතේ හැකියාව තියෙනවා. කතා කරන්නට කලින් පළමුවෙන්ම අපි කතා කරමු මෙලෙට ලංකාවේ රන් වෙළඳ පෙළ තුල රන් අගය කීයද කියලා. ඒ තුලදී ප්‍රධාන රන් නිමවුම්කරුවන් වන කොළඹ හෙට්ටි විදිය ප්‍රධාන කොටගත් රන් වෙළඳ පෙළ තුල අද දිනේ කැරට් 24 රන් පවුමක් රුපියල් 2,66,000කට තීරණය වෙද්දී කැරට් 22 රන් පවුමක අගය රුපියල් 2,43,000ක් ලෙස තමයි සටහන් වෙන්නේ. ඒ තුලදී සටහන් කරන්න ඕනේ මේ රන් බරට පමණක් අගය ඔබ රන් බඩු සාදා ගන්න ගියොත් මීට අමතරව හැදුම් කුලියද මේට අයත් වෙනවා. ඒ වගේම ඔබ රන් බිස්කට් මිලදී ගන්න ගියොත් කැරට් 24 මේ දිනවල වෙළඳපොළ තුල හිඟයක් තියෙනවා. ඒ වගේම කැරට් 22කින් ඔබට මිලදී ගනිද්දී මේ අද දිනේ රුපියල් 2,48,000ක විතර මිලක් අය වෙන අතර නැවත ඒ අලෙවි කරන්න ගියොත් පවතින වෙළඳපොළ මිලෙන් රුපියල් 2,000ක් වගේ මුදලක් අඩුවෙන් මිලදී ගන්න බවට තමයි ඔවුන් සඳහන් කරන්නේ. සමහරෙක් ඉන්නවා ආයෝජනයක් විදියට රත්තරන් බිස්කට් මිලදීගෙන අවුරුදු 4-5කින් නැවත වෙළඳපොළට අලෙවි කළා එහි ප්‍රතිලාභ ලබා ගන්න. අන්න එවැනි අය වෙනුවෙන් මේ දැනුවත් කිරීමත් කරේ. ඉන්පස්සේ අපි කතා කරමු රන් බිස්කට් ලංකාවට ගියදී රේගු බදු සහනේ යටතේ ගේන්න පුළුවන්ද කියන දේ. මේ ඔබ දකින්නේ රේගු වෙබ් අඩවිය. එහි තියෙනවා පර්සනල් ජුවෙලරි කියන කාණ්ඩය යටතේ bona fide personal worn jewelry as determined by the Director General of Customs is not subject to customs taxation. ඒ කියන්නේ ඔබ පැලඳගෙන එන මුදු මාල වගේ දේවල් වලට බදු සහනේ යටතේ රැගෙන යන්න පුළුවන්. ඒ හැරෙන්නට all jewelry other than bona fide personal worn jewelry should be declared to custom on arrival by the passenger. It can be cleared on payment of applicable customs duty and other penalties. ඒ කියන්නේ ඔබ පැළඳගෙන එන භාණ්ඩවලට අමතරව රැගෙන එනවා නම් අනිවාර්යෙන් බදු අය කිරීමක් සහ අනිකුත් ගාස්තු අය කළා තමයි නිදහස් කරනවා කියලා ඔවුන් සටහන් කරන්නේ. ඔන්න ඔයයි ලංකාවට රේගු සහනය යටතේ ඔබ ගේන බඩු වලට හිමි වුණ සහනය පැළඳගෙන එන බණ්ඩවලට රේගු සහනය හිමි වෙනවා. නමුත් රන් බිස්කට් ගැනීමට නීතිමය අවසරයක් නැහැ බදු සහනය යටතේ. ඒ දේ දැනුවත් කරමින් යලිත් හෙට දිනේ හැමෝම බලාපොරොත්තු වෙන අදට සමුගන්නම් ඔබට ජය.